එන්න මාත් එක්ක ගෝවා කොළ මැල්ලුමක් හදන්න යන්න. ඉතින් ගෝවා ටික හොදගෙන හොඳට සිහින්ම කපාගෙන අපි ඒක බදුනකට දාගන්න ඕනේ. බලන්නකො ලස්සන තියෙන විදිය. ඊට පස්සේ ඒකට කහකුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් එහෙම දාගන්න ඕනේ. ඊට පස්සේ ලුණු, සුදු ලුණු, කරපිංචා කැමති නම් අමිරිස් ටිකක් දාගන්න පුළුවන්. හැබැයි මේකට නම් අමිරිස් දාන්න ගියේ නෑ. ඊට පස්සේ චුට්ටක් කරලා මේක මලවගෙන ඒකට ටිකක් කරලා යනකොට පොල් චුට්ටක් දාන්න ඕනේ. පොල් ටිකක් දාගෙන ඒකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරලා විනාඩි 3-4ක් විතර යනකොට මේක අපි ලිපෙන් බා ගන්නවා. මොකද මේකේ තියෙන ගුණ ටික නැත්තම් නැති වෙනවනේ. මේ කොළවල තියෙන බලන්නකෝ රස පාට තියෙන විදිය නේද? මේක නම් හරිම රසයි. ඉතින් මේ වගේ වීඩියෝ තව බලන්න ඕනේ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. බයි බයි.